ශ්‍රී ලංකාවේදී ලෝක සිවිදාට මම අද දැනුවත් කරන්න යන්නේ මේ ලංකාවේ ජීවත් වෙන කාර්මික විද්‍යාලවල ඉගෙන සාමාන්‍ය දැරීම වැඩි සීලම් කාර්මිකයන් හට මම ඔබතුමාලට කියනවා ඔබතුමාලාගේ දැරීම හා සම්බන්ධ කරගatti ඔබතුමාලා හරියට දන්නවද ෆයිලිං ඕඩර් එක? ෆයිලිං ඕඩර් එක කොහොමද ගන්නෙ? ෆයිලිං ඕඩර් එකට වෙන්න ඕනේ කොහොමද පත්තු වෙන්නේ? කොහොමද ඉන්ක්‍රිෂන් ටයිමින්? කොහොමද කැම් ටයිමින්? ඔබලා දන්නවද? එයා සම්බන්ධයෙන් හරි ඇඩ්වාන්ස් නොලෙජ් එකක් තියෙනවා. මේක හැමෝටම කරන්න වැඩක් නෙමෙයි. හැමෝම කියන අපි මජන් කාර්මිකයෝ. මේකයි මජන් නාන මිනිස්සු නෑ. මේක මොළ හතක්. මොළ හතක් ගෙනාවු නැව. ඒ හින්දා හැමෝම අතත් දෙන්න එපා. මම මජන් නානවා කියලා මං අතේ මජන් මදිනවා කියලා නෑ. මේක හැම අපේ රටේ ලංකාවේ අනුව මේක තමයි මජන් කාර්මික ශාස්ත්‍රයේ දාලා තියෙන වින්නහයි. ඒ වුණාට පිටරටවල බඩු ගණන් වැඩි. ඒ වැඩි ගණන් අඩුයි. එතකොට අපේ රටේ තමයි බඩු ගණන් වැඩි ලේබර් චාර්ජ් එක අඩුයි. මැකැනික් වලට හරි දීලා තියෙන්නේ අමුතුම දෙයක්. හැබැයි ලංකාවේ දොස්තරලා පොට්ටර්ලා හැමෝම දෙයක් අපෙන් හදාගන්න. එතකොට අපි දැනගන්න ඕනේ අපේ තියෙන නොලෙජ් එකත් එක්ක අපි යන විදිය. එතකොට අපේ නොලෙජ් එක වටිනවද නැද්ද? පොස්ටර්ලා වෙන්නත් පුළුවන්, දොස්තරලා වෙන්නත් පුළුවන්. අපි ළඟට වැන්ද වැටිලා හරි එන්න ඕනේ වාහනයක් නතර වුණාට පස්සේ. ඒක තමයි මම මුලින්ම නෝටිස් කරන ප්‍රධාන හේතුව. දැන් ඕගොල්ලෝ බලා ගන්න. ඕගොල්ලෝ ඉගෙන ගන්න ළමයි හැටියට ෆයිලිං ඕඩර් එක. මම ඉස්සෙල්ලා පාඩමක් මම ගන්නේ ෆයිලිං ඕඩර් එක කියන්නේ මොකක්ද? ෆයිලිං ඕඩර් එක කියන්නේ ෆයිල් වෙන දෙයක්. මේක පත්තු කරන්න ඕනේ. මේක පත්තු කරන්නේ කවුද? මේක එන්ජින් වර්ග දෙකක් කියනවා පත්තු කරන්න. එයා කියන ස්පාර්ක් ඉග්නිෂන් එන්ජින්. පුලිඟු පේනුවක් කරා පත්තු කරන එන්ජින්. මේකට ඇතුළත් වෙන්නේ පෙට්‍රල් වාත මිශ්‍රණය පමණයි. ඊට පස්සේ න කොම්ප්‍රෙෂර් ඉග්නිෂන් එන්ජින්. සම්පීඩන හේතුවෙන් ගිනි ගන්න එන්ජින් එක. මේකට අපි කියනවා ඩීසල් එන්ජින් කියලා. ඒතර මේ වගේ දෙයක් මගෙන් ලබා ගන්න ඕනේ නම් ඉදිරියටත් මාව සර්ප්‍රයිස් කරන්න මාත් එක්ක රැඳී ඉන්න. ජය වේවා සුබ දවසක්.